ඔබට මේ පසුබිමින් පේන මේ සුන්දර දසුන දකිනකොට මේ ලස්සන මල් පිරුණු ගහ දිහා බලනකොට ඔබට මොකද හිතෙන්නේ? හිත තුළ පුදුමාකාර ආසාවක් කැමැත්තක් සුන්දර දසුනක් ඒ කියන්නේ හිත නිවෙන ස්වභාවයක් ඔබට දැනෙනවා. දැනෙන්න පුළුවන් නෙමෙයි අනිවාර්යයෙන්ම දැනෙනවා. ඔබ ඔකට කැමති ඒ සුන්දර ඔය මල් ගහට වගේම තව බොහෝ මලින් පිරුණු ලස්සන දර්ශනවලට හැම දෙයකටම දැන් මේ වීඩියෝ වල ඉදිරිපත් කරන ලස්සන දසුන් තියෙනවානේ. ඒ හැම දෙයකටම ඔබේ කැමැත්ත හිත ඇදිලා යනවා. එතන ඔබ සියුම්ම නිරීක්ෂණය කරන්න හැම වෙලාවෙම මේ යමක් කියන්නෙම ඔබේ මනස ගවේෂණය කරන්න. ඔබේ ලස්සන දසුන් වලට ඔබ ඇලෙනවද? ඔය ලස්සන මල් ගහක් කිව්වහම ඔබ ඕකට ඇලෙනවද? ඇලෙනවා පැහැදිලිවම ඔක ලස්සනයි කියලා ගන්නකොට මෙතන ඇලීමක් තියනවද කියලා ඇතුළාන්තයෙන් ඔබ තුළම ඔබ නිරීක්ෂණය කරලා බලන්න. දැන් ඊළඟට මෙන්න මේ දේ බලන්නකෝ ඔය පසුබිමින් පේන මොකද්ද ඔය අසුචි ගොඩක්. දැන් ඔය අසුචි ගොඩට ඔබ කැමතිද? ඔබ ඇලෙනවද? ඔබ ගැටෙනවද? ඊයා කියලා කියයි නේද? ඕකට ඔබ ගැටෙනවා. එතකොට ඔබ බලන්න අර දර්ශනයට ඔබ ඇලුනා මේ දර්ශනයට ඔබ ගැටුණා. එතකොට ඔය ගැටෙනවා කියන එක තියෙන්නේ ඇලෙනවා කියන එක තියෙන්නේ ඔබ තුලම නේද? ඔතන හොඳට දකින්න ගැටෙනවා කියලා ඇලෙනවා කියලා කියන්නේ අරකට අකමැත්තක් තියෙනවා මේකට අකමැත්තක් තියෙනවා අරකට කැමැත්තක් තියෙනවා. ඔය අකමැති කියලත් ඔබට එන්නේ කැමැත්තක්ම තමයි. අකමැති කියලත් ඔබ අල්ලාගෙන ඔය තියෙන්නේ. අරක ලස්සනයි කියලා අල්ලාගෙන මේක අවලස්සනයි කියලා අල්ලාගෙන. ඒකට කැමති විදිහට අල්ලාගෙන ඒක රාගයෙන් අල්ලාගෙන මේක ද්වේෂයෙන් අල්ලාගෙන පිළිකුලෙන් අල්ලාගෙන. ඕක තමයි හිතේ ස්වභාවය. හොඳයි කියලා අල්ලාගෙන එතකොට හිතනවා නරකයි කියලා අල්ලාගෙන නෙමෙයි කියලා ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා. නරක දෙයක් ඔබ ප්‍රතික්ෂේප කරනකොට ඔබ හිතනවා ඒක අතහැරියා කියලා. නෑ. ඔබ අතහැරියා කියලාත් ඒ අල්ලාගෙන තියෙන්නේ. ඒක අන්නේ අල්ලා ගැනීම ඔබ තුලින් දකින්න. ඔය පැතිකඩ පේන්නේ නෑ. ඔය අසූචි ගොඩ දකිනකොට ඔබ පිළිකුලක් කරනවා. අතහරිනවා. බලන්න හිතෙන්නේ. ඕක මතක් වෙන ගමනක් වань කෑමොක් කන්න හිතෙන්නේ නැහැ කියලා ඔබ හිතලා ඒක අප්පිරිය කරනව නේද? ඒ මොකද කරන්නේ? අප්පිරිය කරනවා කියන්නෙම ඔබ ඒක අල්ලාගෙන. දැක්ක විතරයි ඒක එතනින් එහාට අල්ලාගෙන ගියොත් මේ එතනින් එහාට විග්‍රහ කරන්න ගියොත් එහෙම ඒක ඔබ අල්ලාගෙන ඔබට මෙනෙහි වෙනවා නම් ඒ කියන්නේ ඒක ඔබ අල්ලාගෙන. ඔය අසූචි ගොඩ වගේම ඕනිම දෙයක් ප්‍රතික්ෂේප කිරීම තුලම තියෙන්නේ ඔබේ අල්ලා ගැනීම. ඒ මේ කියන ස්වභාවය හොඳින් මනස තුල ගවේෂණය කරන්න. හොඳ නෑ කියලා ඔබ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. දැඩි ලෙස එපා කියනවා. ඒ දැඩි ලෙස එපා කියන්නේ ඇයි? ඒ දැඩි ලෙස එපා කියන එක ඔබ අල්ලාගෙන තියෙන්නේ. හොඳයි කියන එකත් අල්ලා ගන්නවා, එපා කියලාත් අල්ලා ගන්නවා. පැහැදිලිව මේ කියන තැන අධ්‍යයනය නිරීක්ෂණය කරලා බලන්න. ඔක පේන්නේ නැහැ. අතුලාන්තයෙන් මේක අල්ලා ගැනීමක්ද කියලා පේන්නේ නැහැ. ඔය ලස්සන මල් ගහ දැක්කහම පුදුම ආසාවක්, කැමැත්තක් දැනෙනවා. ඔය අසූචි කොට දැක්කහම පිළිකුලක් දැනෙනවා. පිළිකුලෙන් ඒක අල්ලාගත්තා. ලස්සනයි කියලා අරක අල්ලාගත්තා. මොකද්ද මේ ස්වභාවය? දකින්න. නිරීක්ෂණය කරන්න. නිගමනය එයි. අතුලාන්තේ පරීක්ෂණය කරන්න, නිරීක්ෂණය කරන්න නිගමනය ඒවි. ඔබ අහලා තියෙනවද මෙහෙම කතාවක්? අහලා ඇතිනේ අර බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන්න පසු දින ලැබුවට නෙවෙයි ලබන්න කලින් දින සිහින පහක්
දුටුවයි කියලා කියනවනේ. අපි කතාවට එහෙම අහලා තියෙනවනේ. ඒ එක සිහිනයක් ඔබ අරගන්න. ඒ එක සිහිනයක තියෙනවා අසූචි කන්දක් මත අසූචි පර්වතයක් මත නොගෑවි পায় තබමින් ඇවිද්දා කියලා. ඒකේ තේරුම මොකද්ද? ඔය අසූචි කියන්නෙම මොනවද? තමන්ගේ සිතේ තියෙන කෙලෙස් ස්වභාවය. ඒ අසූචි කියන කෙලෙස් ස්වභාවයට අර කැමැති කියන එකත් ඔය අකමැති පිළිකුලෙන් අයින් කරපු කියන දෙකම අයිති වෙනවා. ඔබ හොඳයි කියලා ලස්සනයි කියලා අල්ලගත් එකත් කෙලෙස් ස්වභාවය. ඔය අසූචි කියලා ඉවත් කරපු එකත් කෙලෙස් ස්වභාවය. අප්පිරියාවෙන් පිළිකුලෙන් ඉවත් කරපු එකත් කෙලෙස් ස්වභාවය. ඒක තමයි ඇවිලීම. ඇවිලීම ඒ කියන්නේ කෙලෙස් ස්වභාවය. අන්නේ බව අවබෝධ කරගන්න. එතකොට අන්නේ හොඳයි කියනත් එපා කිව්වත් ප්‍රතික්ෂේප කරපුත් කෙලෙස් ස්වභාවයෙන් ඉවත් වුණ තැන තමයි අර උන්වහන්සේ අසූචි පර්වතයක් මත නොගෑවි ඇවිද්දයි කියන එක. ඒ කියන්නේ මේ කෙලෙස් ස්වභාවය ක්ෂය කරා. මේ භෞතික ලෝකයෙන් ඉවත් වුණා. ඒ කියන්නේ තමන්ගේ ඇවිලීම නිවා ගත්තා. ඇවිලෙනවා කියන්නෙම කෙලෙස් ස්වභාවය. ඒ කෙලෙස් ස්වභාවයට තමයි ඔය අසූචි ගොඩ කියන එක උපමා කරලා තියෙන්නේ. අසූචි කියන්නෙම හිත තුළ මේ ඒවා අසූචි කන්ද කියන්නෙම කෙලෙස් සහිත ස්වභාවය. කෙලෙස් සහිත ස්වභාවය කියන්නෙම භෞතික පැවැත්ම. අපි ජීවත් වෙනවා කියන එක. අන්නේ ජීවත් වෙන්නේ කොහොමද? කෙලෙස් නිසාමයි අපි ජීවත් වෙන්නේ. හට ගන්න නිවෙන කෙලෙස් සහිත ස්වභාවය නිසාමයි අපි ජීවත් වෙන්නේ. අන්නේ කෙලෙස් සහිත ස්වභාවය තමයි අපි අවබෝධ කරගන්න ඕන. එතකොට අර අසූචි පර්වතයක් මත නොගෑවී ඇවිද්දයි කියලා කියන්නේ ඒ කෙලෙස් ස්වභාවයෙන් මුක්ත වුණා කියන එක. හොඳින් නිරීක්ෂණය කරන්න මේ උපමා උපමේය හැම දෙයකින්ම අරගෙන තින්නේ ඔබේ මනසේ ස්වභාවය තුළ පිරිසිදුතාවය පෙන්වන්න තමයි ඔය මේ කෙලෙස් ස්වභාවයෙන් මුක්ත වුණ තැන ඒ පිරිසිදුතාවය තමයි ඔය සටහන් කරන්නේ. ඔබ හොඳට දකින්න ඔය ලස්සන මල් ගහත් ඔය අසුචි ගොඩත් දෙකම ඔබ එකක් අල්ල ගන්නවා එකක් එක ගැටෙනවා. ඒ ගැටෙන එකටත් ඔබේ සිතමයි ගැටෙන්නේ අල්ලගන්න එකත් ඔබේ සිතමයි. එතකොට ප්‍රතික්ෂේප කරලත් ඔබ අල්ලගෙන හොඳයි කියලාත් ඔබ අල්ලගෙන අන්නේ සියුම් තැන නිරීක්ෂණය කරන්න. දකින්න. හැම තැනකම ඔය දේ නේද සිද්ධ වෙන්නේ. දුකයි කියලාත් ඔබ අල්ල ගන්නවා. ඊට පස්සේ දුක් වෙන්නේ නැහැ මං සතුටින් ඉන්නවා කියලා සතුටත් අල්ල ගන්නවා. ඔන්න දෙක අවබෝධ කරගන්න. ওই දෙකම තියන්නේ අපි අකමැති කියලා එක ප්‍රතික්ෂේප කළා. ඒක මං අල්ලගන්නේ නැහැ කියලා හිතුවට අල්ලගන්නේ නැහැ කියලාත් ඔය අල්ලගෙනම තමයි තියෙන්නේ. හොඳින් අවබෝධ කරගන්න.